හරි. හරි. අපි අද වායු පාඩමේ මේ තුන්වෙනි දවසේ මම අර එදා එකට එකතු කරලා දැම්මනේ. ඒ නිසා අද මම තුන්වෙනි දවසේ විදියට යන්නම්. ඒතර වායු පාඩමේ තුන්වෙනි දවසේ තමයි දැන් අපි අද කරන්නේ. අද අපි කරන්නේ මේ වායු පාඩමේ අපේ ඊළඟට තියෙන වැදගත් පාර්ට් එකක් වෙන ඔය මෞලික පරිමාව අනම්මනම් සම්බන්ධයෙන් විස්තර ටිකක් තියෙනවා අපිට. අන්න ඒ ටික තමයි අපි මුද කතා කරලා ඉවර කරන්න. සාමාන්‍යයෙන් අද අපි කතා කරන දේ ගැන පොඩි සාරාංශයක් ගත්තොත් එහෙම හරි අපි මුලින්ම කතා කරනවා මෞලික පරිමාව ගැන. මෞලික පරිමාව ගැන කතා කරලා අපි කතා කරනවා ඩෝල්ටන්ගේ වායු ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය ගැන අපි කතා කරනවා. හරි. ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම ඔන්න ඔය කොටස් දෙක තමයි අපි අද කතා කරන්නේ. ඒතකොට මේ දෙක කතා කරාට පස්සේ අපිට අනිත් දවස් ඉතුරු වෙන්නේ වායු පාඩමේ ඊළඟට තියෙන වැදගත් පාර්ට් එකක් වෙන මොකද්ද? අර වායු වල වේගය විශ්ලේෂණය කරනවා කියන කොටස තමයි අපිට ඊට පස්සේ කොටසක් විදිහට කතා කරන්න තියෙන්නේ. ඒතර අපි මුලින්ම සාකච්ඡා කරන්නේ මෙන්න මේ කොටස් දෙක. මේ කොටස් දෙක සාකච්ඡා කරලා ඊට පස්සේ තමයි අපි වායුවක වේගය විශ්ලේෂණය කිරීම කියන කොටසට යන්නේ. හරි. එහෙනම් මාතෘකාව දාගන්න මෞලික පරිමාව කියලා මාතෘකාව දාගන්න. මෞලික පරිමාව. මෞලික පරිමාව කියලා කියන්නේ VM තමයි සංකේතය. පරිමාවර මෞලික කියන කතාවත් එක්ක පාවිච්චි කරනවා VM මෞලික පරිමාව. මෞලික පරිමාව. මෞලික පරිමාව. හරි. දැන් ඔයාලා දන්නව නේද මෙන්න මේ කතාව මොකද්ද? මෞලික ස්කන්ධය දන්නවනේ. මෞලික ස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? G මෞලයට. හරි. ඒ කියන්නේ ස්කන්ධය බෙදනවා මොනවා ගානෙන්ද? මෞල ගානෙන් බෙදුවම තමයි අපිට මෞලික ස්කන්ධය හම්බෙන්නේ. ඒ වගේ තමයි මේ මෞලික ස්කන්ධය කියන වචනේ විදිහටම සලකන්න මෞලික පරිමාව. එහෙනම් මෞලික පරිමාව කියන එක අපිට ගන්න පුළුවන් මෞලික පරිමාව කියන අපිට ගන්න පුළුවන් මෞලික පරිමාව කියන එක ගන්න පුළුවන් යම් තැනක තියෙන පරිමාවක් එතන තියෙන මෞල ගාණයෙන් බෙදුවා නම් යම් තැනක තියෙන පරිමාවක් එතන තියෙන මෞල ගාණයෙන් බෙදුවා නම් අපිට මෞලික පරිමාව කියන එක හොයාගන්න පුළුවන්. හරි? යම් තැනක තියෙන මෞල ගාණක් එතන තියෙන පරිමාවෙන් බෙදුවා නම් අපිට මෞලික පරිමාව කියන එක හොයාගන්න පුළුවන්. එහෙනම් ඔන්න මෞලික පරිමාව කියලා කියන්නේ යම් තැනක තියෙන පරිමාවක් නැත්නම් යම් වායු මිශ්‍රණයක පරිමාවක් එතන තියෙන වායු මෞල ගාණයෙන් බෙදුවට පස්සේ අපිට හම්බෙන්නේ මෞලික පරිමාව. හරිද? දැන් අපේ කතාවේ තියෙන්නේ පරිපූර්ණ වායුනේ. පරිපූර්ණ වායු කියපුවම මතක් වෙන්නේ මොකද්ද? PV සමානයි nRT. හොඳ වැදගත් දෙයක් කතා කරලා හොඳට බලා ගන්න. හරි? PV සමානයි nRT. එහෙනම් මම දෙපැත්තම මෞල ගාණයෙන් බෙදන්නම්. හරි? දෙපැත්තම මම මෞල ගාණයෙන් බෙදන්නම්. දෙපැත්තම මම මෞල ගාණයෙන් බෙදුවට පස්සේ මට ගන්න පුළුවන් n n කපලා ගිහිල්ලා p වාරයක් v බෙදීම n සමානයි rt කියලා ගන්න පුළුවන්. මෙතනින් ඔයා දන්නවා v බෙදීම n කියලා කියන්නේ මොකද්ද? මෞලික පරිමාව. එහෙනම් මට මෞලික පරිමාව උක්ත කළොත් මට ගන්න පුළුවන් rt බෙදීම p කියලා ගන්න පුළුවන්. ඔයා දන්නවා හරි ඔයා දන්නවා හරි ඔයා දන්න කාරණයක් තමයි මොකද්ද? මෙන්න මෙතන තියෙන r කියලා කියන්නේ නියතයක්. එහෙනම් මෙන්න මේ මෞලික පරිමාව කියන එක රඳාපවතින සාධක ලෝකේ තියෙන දෙකයි. මොකද්ද? උෂ්ණත්වය සහ පීඩනය. එහෙනම් මෞලික පරිමාව රඳාපවතින සාධක තියෙන්නේ උෂ්ණත්වය අනිත් එක පීඩනය.
එහෙනම් ඔන්න උෂ්ණත්වය සහ පීඩනය මත තමයි මොකක් වෙන්නේද? ඕනම වායු මිශ්‍රණයක මෞලික පරිමාව වෙනස් වෙන්නේ. පැහැදිලිද? එතකොට ඔයා හිතන්නකෝ යම් තැනක හරි හරි උෂ්ණත්වය සහ පීඩනය නියතයි නම් ඒ වායු ඒ මිශ්‍රණයේ තියෙන මෞලික පරිමාව මොනවා වෙනවද? නියත වෙනවා. පැහැදිලිනේ? එහෙනම් ඔන්න මෞලික පරිමාව කියන එක දාපවතින සාධක තියෙන්නේ ප්‍රධාන වශයෙන් කියන සාධක තියෙන්නේ දෙකයි. හරි? ඉස්සලා මෙන්න මේක දාගන්න කොටු කරගන්නකො. මෙන්න මේක දාලා කොටු කරගන්න. ඒක දාගන්න කොටු කරලා පල්ලෙන් මෙන්න මේක හදාගන්න. පල්ලෙන් මෙන්න මේක හදාගන්න. PV සමාන NRT දෙපැත්තම මෞල ගාණයෙන් බෙදුවා. එතන P එනවා මෞලික පරිමාව වාරයක් R සමානයි RT කියලා. හරි. දාලා පල්ලෙන් ලියා ගන්නවා. ඒ අනුව ඒ අනුව මෞලික පරිමාව ඒ අනුව මෞලික පරිමාව ඒ අනුව මෞලික පරිමාව උෂ්ණත්වය සහ පීඩනය මත පමණක් උෂ්ණත්වය සහ පීඩනය මත පමණක් ඒ අනුව මෞලික පරිමාව උෂ්ණත්වය සහ පීඩනය මත පමණක් රඳා පවතී. ඒ අනුව මෞලික පරිමාව උෂ්ණත්වය සහ පීඩනය මත පමණක් රඳා පවතී. හරි. එතකොට ඔයා හැම උෂ්ණත්වයකටමයි හැම පීඩනයකටමයි අදාළව මෞලික පරිමාව කටපාඩම් කරන්න යන්න ඕනේ නැහැ. ඔයා සම්මත උෂ්ණත්වයේදී හා සම්මත පීඩනයේදී කියන අවස්ථාවේදී කටපාඩම් කරගත්තා නම් ඇති. වායු පාඩමේදී අපි සම්මත උෂ්ණත්වය සහ සම්මත පීඩනය විදිහට සලකන්නේ 0ක් සෙල්සියස් සහ 1ක් atm කියන පීඩනය. එහෙනම් වායු පාඩමට අනුව හරි එහෙනම් වායු පාඩමට අනුව හරි වායු පාඩමට අනුව 0ක් සෙල්සියස් සහ 1ක් atm පීඩනයේදී හරි පීඩනයේදී මෞලික පරිමාව වෙනවා 22.414 ඝන ඩෙසිමීටර් කොච්චරකටද මෞලයට. හරි මේ මෞලික පරිමාව කියලා කියන්නේ මෞල ගාන පරිමාව බෙදීම මෞල ගානනේ. අතට පරිමාව ඩෙසිමීටර් මෞල බෙදීම මෞලයට මේක ආසන්නව මෙහෙම වෙනවා. අපි ඊට පස්සේ මේක ආසන්නව ගන්නවා 22.4 ඝන ඩෙසිමීටර් මෞලයට. මේක ඩෙසිමීටර් තියෙන එක සෙන්ටිමීටර් කරගත්තොත් එහෙම අපිට ගන්න පුළුවන් 22400යි ඝන සෙන්ටිමීටර් මෞලයට. ඔච්චරයි. හරි. මේක තමයි 0ක් සෙල්සියස් සහ 1ක් atm කියන පීඩනයේදී මෞලික පරිමාව වෙන්නේ. පැහැදිලි නේද? සාමාන්‍යයෙන් අපි කෙමිස්ට්‍රි වල නිතරම කතා කරන උෂ්ණත්වයක් පීඩනයක් නේ මොකද්ද? 25ක් සෙල්සියස් සහ 1ක් atm කියන පීඩනය නේ. අපි කෙමිස්ට්‍රි වල නිතරම අපිට හම් වෙන උෂ්ණත්වයක් සහ පීඩනයක් තමයි 25ක් සෙල්සියස් සහ 1ක් atm කියන පීඩනය.
25ක් සෙල්සියස් සහ 1ක් atm පීඩනයේදී වෙනවා මෞලික පරිමාව. හරි මේක පටපාඩම් කරන්න ඕනේ නැහැ. මේක කටපාඩම් කරගන්න ඕනේ. අගය වෙනවා 24.79ක්. 24.79යි ඝන ඩෙසිමීටර් මවුලයට. රමෙන් මේක විතරක් පාඩම් කරගත්තා නම් ඇති. එතන මේ තමයි මොකද්ද? මෞලික පරිමාව. හරි. දැන් මේ දක්වා කතා කරපු කාරණේ පොඩ්ඩක් අපි සාරාංශයක් ගමු. හරි. මොකක්ද සාරාංශය? මෞලික පරිමාව කියලා කියන්නේ Vm අපි ගන්නවා සංකේතය මොකද්ද? Vm. ඒතර මෞලික පරිමාව කියලා කියන්නේ Vm සමානයි පරිමාව බෙදීම මවුල ගන්න. මේකෙන් තමයි අපි මෞලික පරිමාව කියන එක හොයන්නේ. ඊට පස්සේ අපි අඳුරගත්තා PV සමානයි nRT හරහා PV සමානයි nRT හරහා දෙපැත්තම මවුල ගානෙන් බෙදුවට පස්සේ මට එනවා මෞලික පරිමාව සමානයි RT බෙදීම P කියලා. මෙයා නියතයක්. එහෙනම් ඔයාලට මෙතනින් පැහැදිලි වෙනවා මෞලික පරිමාව කියන එක රඳාපවතින්නේ උෂ්ණත්වයයි සහ පීඩනයයි කියන සාධක දෙක මත විතරයි. එහෙනම් බිඳුවක් සෙල්සියස් මෙන්න මේ උෂ්ණත්වයේදී සහ මෙන්න මේ පීඩනයේදී මෞලික පරිමාව මෙච්චරයි. හරි ඒක ඒගොල්ලෝ අගයන් ආදේශ කරලා සුළු කරලා හොයලා තියෙන්නේ. ඔයාලා පාඩම් කරගත්තා නම් ඇති. 25ක් සෙල්සියස් සහ 1ක් atm පීඩනයේදී මෞලික පරිමාව වෙන්නේ මෙන්න මෙච්චරයි. මේක පාඩම් කරගන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ නම් දෙයි. මේක ඒගොල්ලෝ සමහර අවුරුදු වල දීලා තියෙනවා. සමහර අවුරුදු වල දීලා නැහැ. ඒ නිසා මේක පාඩම් කරගැනීම කරගන්න ඕනේ. පැහැදිලිනේ? ඉතින් ඔයාලා මේක දැක්කහම තේරෙනවනේ. ඔයාලා මේක දැක්කහම තේරෙනවා. මොකක්ද තේරෙන කාරණේ? මේකේ යම් තැනක හරි යම් තැනක ඔයාලට මම කතා කරන එක ඇහෙනවද මේ පොඩක් ඇහෙනවද කතා කරන එක? ඕනේ මේ පොඩක් මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ මොකක් හරි පොඩි අවුලක් වුණා මේ දැන් හරිනේ නේද අවුලක් නැහැ නේ ෂේප් එක හරිනේ. හරි මම කිව්ව විදිහට මේ කාරණේ මොකද්ද? මෞලික පරිමාව කියන එක රඳාපවතින්නේ උෂ්ණත්වය මත විතරයි. එහෙනම් යම් උෂ්ණත්වයකට සහ යම් පීඩනයකට අදාළව මෞලික පරිමාවක් කියලා එකක් තියෙනවා. හරිද? ඒතර මෞලික පරිමාව කියන එක වායු වර්ගය මතවත් රඳාපවතින්නේ නැහැ. ඒක තේරෙනවනේ. ඇයි? මෞලික පරිමාව කියන එක රඳාපවතින්නේ උෂ්ණත්වය සහ පීඩනය කියන සාධක දෙක මත විතරයි. ඒතර මෞලික පරිමාව රඳාපවතින්නේ උෂ්ණත්වය සහ පීඩනය කියන සාධක දෙක මත විතරයි නම් යම් උෂ්ණත්වයකට සහ යම් පීඩනයකට අදාළව ලෝකේ තියෙන ඕනෑම වායුවක් සඳහා තියෙන මොකද්ද? මෙන්න මේ ඉලක්කම තමයි. හරි? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම හරි? උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම කාබන් ඩයොක්සයිඩ් ගත්තත්, නයිට්‍රජන් ගත්තත්, හීලියම් ගත්තත්, නියෝන් ගත්තත් ලෝකේ තියෙන මොන වායුව ඔයා පාවිච්චි කළත් හරි? ලෝකේ තියෙන මොන වායුව ඔයා පාවිච්චි කළත් තේරුණාද? ලෝකේ තියෙන මොන වායුව ඔයා පාවිච්චි කළත් මෙන්න මේ උෂ්ණත්වයේදී සහ මෙන්න මේ පීඩනයේදී ඒ වායුවේ මෞලික පරිමාව වෙන්නේ මේක.
හරි. ඒ වායුවේ මෞලික පරිමාව වෙන්නේ ඒක. ඒක වායු වර්ගය මතවත් රඳා පවතින්නේ නැහැ. ඇයි? මෞලික පරිමාව කියන එක රඳා පවතින්නේ අපි ඔප්පු කරගන්නවා මේ උෂ්ණත්වය සහ පීඩනය කියන සාධක දෙක මත විතරයි. ඒතර යම් උෂ්ණත්වයකදී සහ යම් පීඩනයකදී මෞලික පරිමාව ඒකට ආවේනික වෙච්ච අගයක්. පැහැදිලිද? ඒකට ආවේනික වෙච්ච අගයක්. එතකොට වායු වර්ගය මොකක් වුණත් ඔයා පාවිච්චි කරන්නේ මේ උෂ්ණත්වය සහ මේ පීඩනය නම් එහෙම නැත්නම් සම්මත TP නම් මේක මොකද්ද වෙන්නේ 22400යි එහෙම නැත්නම් ඩෙසිමීටර වලින් ගන්නවා නම් 22.4යි. තරකේ පැහැදිලිද? ඊට හොඳට මතක තියාගන්න. ඔයාට ඔය මෞලික පරිමාව සම්බන්ධයෙන් ගාණක් දෙනකොට ඔයාට මොන වායුව දීලා තිබ්බත් හරි ඔයාට මොන වායුව දීලා තිබ්බත් සම්මත TP ගැන නම් කතා කරන්නේ ඔයා පාවිච්චි කරන්න ඕනේ මෙන්න මේ ඉලක්කම. මෙන්න මේ ඉලක්කම් දෙක. හරි ඉතින් දෙකම එකයිනේ. මෙතන ඩෙසිමීටර වලින් දැන් ඔයාට වායුවේ පරිමාව දීලා තියෙන්නේ ඩෙසිමීටර වලින් නම් ඔයා කෙලින්ම පාවිච්චි කරන්න මේක. ඔයාට වායුවේ පරිමාව දීලා තියෙන ගන්න සෙන්ටිමීටර වලින් නම් ඔයා පාවිච්චි කරන්න මේක. ඉතින් ඔයාට පුළුවන් මේක පාවිච්චි කරලා ඒ වායුවේ මොනවා ගන්න හොයාගන්න පුළුවන්. පරිමාව දීලා තියෙනවා නම් හරි පරිමාව දීලා තිබුණා නම් කෙලින්ම හොයාගන්න පුළුවන් ඒ වායුවේ මොකක් ගන්න හොයාගන්න පුළුවන්. මෞල ගාන කෙලින්ම වල ඩිරෙක්ට් හොයාගන්න පුළුවන්. ඒක තමයි මෞලික පරිමාව කියලා කියන්නේ. පැහැදිලිනේ? හරි. අපි දැන් ලියාගත්තනේ මෞලික පරිමාව රඳා පවතින උෂ්ණත්වය සහ පීඩනය මත පමණයි කියලා. දැන් මෙන්න මේ දෙක දාගන්නකො පැහැදිලිව ලස්සනට. හරි. මෙන්න මේ දෙක ලස්සනට පැහැදිලිව දාගන්න. මේක රතු පෑනෙන් දාලා තියෙන එක තමයි මේ වැදගත් එක. වැදගත් එක කියන්නේ මේ රතු පෑනෙන් දාලා තියෙන ඒක තමයි සාමාන්‍යයෙන් ගණන් ඇතුලේ අපි නිතර මේ පාවිච්චි කරන්නේ. මොකද සමහර ගණන් ඇතුලේ මේ ඉලක්කම මේගොල්ලෝ දත්තයක් විදිහට දෙනවා. සමහර ගණන් ඇතුලේ මේ ඉලක්කම මේගොල්ලෝ දත්තයක් විදිහට දෙන්නේ නැහැ. හරි ඒ නිසා ඔන්නවට පාවිච්චි කරන්න තියෙන්නේ මේ ඉලක්කම තමයි. පැහැදිලි නේද? අන්න ඒක පාවිච්චි කරන් ගියා නම් හරි ඉතින්. දාගන්නකො මෙන්න මේ දෙක. ඔය දෙක ලියාගන්න පල්ලෙන් ලියන්න. දී ඇති උෂ්ණත්වයකට සහ පීඩනයකදී දී ඇති උෂ්ණත්වයකදී සහ පීඩනයකදී දී ඇති උෂ්ණත්වයකදී සහ පීඩනයකදී දී ඇති උෂ්ණත්වයකදී සහ පීඩනයකදී වායුව කුමක් වුවත් දී ඇති උෂ්ණත්වයකදී සහ පීඩනයකදී වායුව කුමක් වුවත් එහි මෞලික පරිමාව නියත අගයක් වේ. එහි මෞලික පරිමාව නියත අගයක් වේ. මෞලික පරිමාව නියත අගයක් වේ. හරිනේ? දීලා තියෙන උෂ්ණත්වය මොකක් වුණත් එයාගේ මෞලික පරිමාව නියත අගයක් වෙනවා. හරිනේ? හරි පැහැදිලිව අල්ලගන්න අමාරු දේවල් නෙමෙයි. අර concept එක හරියට ඔළුවේ තියාගත්තොත් ඕන කතාවක් ඕන ප්‍රශ්නයක් ඔළුවට තියා ගන්න පුළුවන්. ඒ නිසා කතාව හරියට අල්ලගන්න.
හරි. දැන් දාගන්න රතු පෑනෙන් වැදගත් කියලා දාගන්න. රතු පෑනෙන් වැදගත් කියලා දාගන්න. පොඩි කාරණයක් කියලා දෙන්න. වැදගත් කියලා දාලා අනුමාතුකාවක් දාගන්න. පරිපූර්ණ වායු මිශ්‍රණ. පරිපූර්ණ වායු මිශ්‍රණ කියන අනුමාතුකාවක් දාගන්න. පරිපූර්ණ වායු මිශ්‍රණ. පරිපූර්ණ වායු මිශ්‍රණ කියන අනුමාතුකාවක් දාගන්න. හරි. අනුමාතුකාවක් දාලා මෙන්න මේක දිහා මම මේ කරන වැඩේ දිහා හොඳට බලාගන්න. හරි. දැන් ඔයා ගන්න මෙන්න මේ භාජනයක් ගන්න. මේ භාජනයක් අරගෙන මේ භාජනය ඇතුලේ ඔන්නවා හිතන්න A කියලා වායුවකුයි B කියලා වායුවකුයි C කියලා වායුවකුයි ඔන්න තුනක් තියෙනවා. හරි? A කියලා වායුවකුයි B කියලා වායුවකුයි තුනක් තියෙනවා. අපි ගමු බඳුනේ පරිමාව V කියලා ගමු අපි. හරි? භාජනයේ පරිමාව V කියලා ගමු. හරි. මේ කතාව මෙන්න මෙහෙමයි. ඔයා දන්නවනේ අපි දැන් කතා කරේ යම් වායුවක් පරිපූර්ණයි නම් ඒ වායු අණු අතර ආකර්ෂණවත් විකර්ෂණවත් නැහැ. ඒ කියන්නේ මේ දෙන්න එකට ලං වෙන්නෙත් නැහැ, මේ දෙන්න එකිනෙකට තල්ලු කරගන්නෙත් නැහැ. කොටින්ම කියනවා නම් මේ A කියන කෙනා මෙයාව ලං වෙන්නෙත් නැත්නම් තල්ලු කරගන්නෙත් නැත්නම් A කියන කෙනාට මෙයා අදාළව නැහැ. තරකේ පැහැදිලි නේ? ඔන්න ඊළඟ කාරණේ. ඊළඟට අපි දන්නවා පරිපූර්ණ වායුවක අනිත් උපකල්පනය තමයි මොකද්ද? මේ භාජනයේ පරිමාවත් එක්ක සංසන්දනය කරද්දී පරිපූර්ණ වායුවේ පරිමාව ගණන් ගන්න බැරි තරම් පොඩි. අපි කියනවා ලක්ෂීය ස්කන්ධ කියලා. එහෙනම් ඔයා හිතන්නකෝ මෙන්න මේ කාරණේ. පරිපූර්ණ වායුවේ පරිමාව ගණන් ගන්න බැරි තරම් පොඩි නම් ලක්ෂීය ස්කන්ධ නම් මෙයා ඇතුලේ ඉන්නවා කියලා දැනෙන්න අඩු ගානේ මුට පරිමාවක්වත් තිබ්බනම් මෙයා ඇවිල්ලා මෙයාගේ ඇඟේ හැප්පෙනවා හරි කියලා හිතන්න තිබ්බා නේ. දැන් මුගේ පරිමාවත් ගණන් ගන්න බැරි තරම් මුගේ පොඩි නම් හරි ආකර්ෂණක් නැත්තම් විකර්ෂණක් නැත්තම් ඔයා හිතන්නකො මෙතන තියෙන තරකේ මොකද්ද කියලා. ආකර්ෂණක් නැත්තම් විකර්ෂණක් නැත්තම් අඩු ගානේ පොදු තරකේ ගත්තොත් එහෙම මේ ඒ වායුව දන්නේවත් නැහැ. බීලා සීලා මේක ඇතුලේ ඉන්නවද කියලාවත්. ඇයි? ආකර්ෂණත් නැහැ, විකර්ෂණත් නැහැ, පරිමාවත් ගණන් ගන්න බැරි තරම් චූටි. එහෙනම් මේ ඒ වායුව දන්නෙත් නැහැ B1යි C1යි මේකේ ඉන්නවා කියලා. අනිත් තරකය. Bත් එහෙමනේ. B දන්නේවත් නැහැ A1යි C1යි මේකේ ඉන්නවා කියලා. එහෙනම් දැන් A මොකද්ද හිතන්නේ? මං Aට අඬ ගහලු කරලා මං ඒකෙන් ඇහුවොත් එහෙම හරි මං Aට අඬ ගහලු කරලා මං ඒකෙන් ඇහුවොත් එහෙම ඔයාගේ පරිමාව කීයද කියලා ඌ දන්නේ නැහැනේ මුන් දෙන්න මේක ඇතුලේ ඉන්නවා කියලා. ඒ හින්දා ඌ කියනවා මේ භාජනේ පුරාම ඉන්නේ මං විතරයි. එහෙනම් මේ මුළු භාජනේ පරිමාවම උගේ කියලයි ඌ කියන්නේ. හේතුව මොකද්ද? මෙයා මේගොල්ලෝ ඉන්නවද කියන එක දන්නෙත් නැහැ. එහෙනම් මෙතන ලස්සනම තරකේ තමයි මේ පරිපූර්ණ වායු මිශ්‍රණයක් ගත්තොත් එහෙම ඔයා ඒවල පරිමාව ගත්තොත් උත්තරේ මොකද්ද? V. ඊළඟට මම ඔයාලට B ට අඳ ගහලා B වල පරිමාව ගත්තොත් ඒත් උත්තරේ ඌ මොකද්ද කියන්නේ? V කියලා. ඇයි? B දන්නේවත් නැහැ AC දෙන්න මේක ඇතුලේ ඉන්නවද කියලා වගේ. ඊළඟට Aටයි Bටයි කතා කරලා එකතු වෙලා කතා කරලා මම අහනවා පරිමාව කීයද කියලා. බලන්න. A දන B දෙන්න ඔන්න එකට ඉන්නවා දැන් ඈ. A දන B දෙන්න එකට ඉන්නවා. එතකොට මම අහනවා පරිමාව කීයද කියලා. දැන් තරකේ මොකද්ද වෙන්නේ? A දන B දෙන්න හරිද? A දන B දෙන්න දන්නේවත් නැහැ C කියලා කෙනෙක් මේක ඇතුලේ ඉන්නවා කියලා. එහෙනම් Aටයි Bටයි මම එකට අඬ ගහලා කතා කරලා උන්ගේ පරිමාව කීයද කියලා ඇහුවොත් ඒත් ඌ කියන්නේ මොකක් කියලාද? මේ භාජනයේ පරිමාවම අපේ. එහෙනම් බඳුනේ පරිමාව තමයි කියන්නේ. එහෙනම් ඔන්න අහගන්න ඕ සීන් එක හරිද? පරිපූර්ණ වායු මිශ්‍රණයක
හරි පරිපූර්ණ වායු මිශ්‍රණයක Aට PV සමානයි NRT දැම්මත් Bට PV සමානයි NRT දැම්මත් Cට PV සමානයි NRT දැම්මත් එහෙම නැත්නම් A ධන B පද්ධතියට PV සමානයි NRT දැම්මත් එහෙම නැත්නම් A ධන B ධන Cට PV සමානයි NRT දැම්මත් මොකාට PV සමානයි NRT දැම්මත් ඔයා ආදේශ කරන්නේ හැම වෙලේම මොකේ පරිමාවද? බඳුනේ පරිමාව. මේගොල්ලෝ පරිපූර්ණ වායු මිශ්‍රණ නිසා මේ දැන් මේවා බැරි වෙලා හරි මේ A වායුව ඊළඟට මේ B වායුව කියන ඒවා ඔයා හිතන්න ඇත්ත වායු වුණා නම් මොකද්ද වෙන්නේ මේ අපිට අවශ්‍ය පරිසරයේ තියෙන ඇත්ත වායු වුණා නම් එහෙම මෙතන මොකද්ද වෙන තර්කය වෙන්නේ මේගොල්ලෝ ඇත්ත වායු වුණා නම් එහෙම ඔයාට කවදාවත් බෑ මොකද්ද ඔය තර්කය ගේන්න ඇයි මේගොල්ලෝ ඇත්ත වායු වුණා නම් එහෙම මේගොල්ලන්ට තියෙන මොකද්ද පරිමාවක් අත්පත් කරගන්නවා. ඊළඟට මේගොල්ලන්ට ආකර්ෂණ විකර්ෂණත් තියෙනවා. එතකොට A මේ භාජනය ඇතුලේ අත්පත් කරගන්න පරිමාවක් තියෙනවා. B අත්පත් කරගන්න පරිමාවක් තියෙනවා. C අත්පත් කරගන්න පරිමාවක් තියෙනවා. එතකොට බෑ ඔයාට මෙහෙම බදරේ පරිමාව V කිය දාන්න. මොනානන්ද මේවා? ඇත්ත වායු නා. හැබැයි මේවා පරිපූර්ණ වායු මිශ්‍රණ නම් ඔයා මොක දැම්මත් හරි කාට PV සමාන NRT දැම්මත් ඔයා හැම වෙලේම ආදේශ ගන්න මොකද්ද? බඳුනේ පරිමාවම තමයි. තරකේ පැහැදිලි නේ? අතර ඔන්නක තමයි මෙතන සිද්ධිය වෙන්නේ. පැහැදිලි? හරි. ලස්සන නෝට් කරගන්න ඕක. හරි. පරිපූර්ණ වායු මිශ්‍රණයක තියෙන සිද්ධිය තමයි ඕක. හරි. රෝගේ PV සමානයි NRT දානකොට හැම වෙලේම ඔයා ආදේශ කරන්නේ බඳුනේ පරිමාවමයි. පැහැදිලි ඕක නෝට් කරගන්න. හරිනේ. අර කාට PV සමාන NRT දැම්මත් ඔය ආදේශ කරන්නේ බඳුනේ පරිමාවමයි. හරි. දැන් අන්න මාතෘකාව දාගන්න. ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය. ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය. ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය. ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය. හරි. මොකුත් නෙමේ. මොකක්ද ආංශික පීඩනයක් කියලා කියන්නේ? යම් වායුවක් විසින් තනිව අත්පත් කරගන්නා පීඩනය. අපි කියනවා මොකක්ද යාගේ ආංශික පීඩනය කියලා. එච්චරයි. ටෙන්තර ලකුණක් දාලා යම් වායුවක් විසින් තනිව අත්පත් කරගන්නා පීඩනය. යම් වායුවක් විසින් තනිව අත්පත් කරගන්නා පීඩනය. යම් වායුවක් විසින් තනිව අත්පත් කරගන්නා පීඩනය ආංශික පීඩනයයි. හරි යම් වායුවක් විසින්
තනිව අත්පත් කරගන්නා පීඩනය ආංශික පීඩනයයි. ආංශික පීඩනයයි. හරි. දැන් ඔයා හිතන්න පරිපූර්ණ වායු මිශ්‍රණයක් තියෙනවා. හරි පරිපූර්ණ වායු මිශ්‍රණයක් තියෙනවා. A වායුවක් තියෙනවා. B වායුවක් තියෙනවා. ඊට අමතරව C වායුවක් තියෙනවා. මෙන්න මෙහෙම වායු තුනක් ඉන්නවා මිශ්‍රණයක් තියෙනවා. තුනක් නෙමෙයි ඕන ගාණක් තියෙන්න පුළුවන්. එකිනෙකට ප්‍රතික්‍රියා නොකරන මේ වාක්‍ය හරි වැදගත් ඈ. එකිනෙකට ප්‍රතික්‍රියා නොකරන වායු මිශ්‍රණයක එක් එක් වායුව මගින් ඇති කරන පීඩනයන්ගේ එකතුව. හරි මම ගත්තොත් එහෙම අපි ගන්නවා A වල ආංශික පීඩනය කියන එක අපි සංකේතවත් නිරූපණය කරන්නේ PA ගෑස් කියලා. එහෙනම් මේක කියනවා මොකද්ද? එක් එක් වායුව විසින් තනි තනිව ඇති කරන පීඩනයන්ගේ එකතුව එහි මුළු පීඩනයට සමාන වේ කියලා. එහෙනම් P total නැත්නම් වායුවේ මුළු පීඩනය සමාන වෙනවා A වායුව මගින් ඇති කරන පීඩනය ධන B වායුව මගින් ඇති කරන පීඩනය ධන C වායුව මගින් ඇති කරන පීඩනය. මේක තමයි ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය කියලා කියන්නේ. ඒතර මෙහෙමයි. දැන් මේක ඩෝල්ටන් කියන්නම ඕනෙත් නෑනේ. දැන් අපිට උනත් මේ කතාව තේරෙනවද? දැන් මේක ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය කියලා මේකට නමක් දාලා තියෙන්නේ. ඩෝල්ටන් විසින් මේක සංඛ්‍යාත්මකව ඔප්පු කරලා පෙන්නනවා. දැන් අපිත් කරන්න හදන්නේ මේක ඔප්පු කරලා පෙන්වන්නයි හදන්නේ කොහොමද මේ වැඩේ වෙන්නේ කියන එක. පැහැදිලිනේ? හරි. දැන් මෙහෙම තල ලකුණක් දාලා එකිනෙකට රසායනිකව ප්‍රතික්‍රියා නොකරන එකිනෙකට රසායනිකව ප්‍රතික්‍රියා නොකරන එකිනෙකට රසායනිකව ප්‍රතික්‍රියා නොකරන වායු එකිනෙකට රසායනික ප්‍රතික්‍රියා නොකරන වායු මිශ්‍රණයක එක් එක් වායුන්ගේ ආංශික පීඩනවල එකතුව එක් එක් වායුන්ගේ ආංශික පීඩනවල එකතුව එම පද්ධතියේ මුළු පීඩනයට සමාන වේ. හැබැයි ඒගොල්ලෝ එකිනෙකට ප්‍රතික්‍රියා කරන්නේ නැත්නම් විතරයි. ඉතින් මෙහෙමයි. ඒක ඉතින් අර විශේෂයෙන් අර විශේෂ කරලා කිව්වට ඇත්තනේ කතාව. මේගොල්ලෝ එකිනෙකට ප්‍රතික්‍රියා කරොත් මොනවා වෙනවද? අලුත් ප්‍රතිඵල හදනවනේ. එතකොට ඉතින් අපිට කියන්න බෑනේ මේගොල්ලන් එකතුව තමයි මුළු පීඩනය කියලා. නේද? මේගොල්ලෝ ප්‍රතික්‍රියා කරන්නේ නැතුව වෙන වෙනම ඉන්න හින්දා තමයි මෙයා මගින් ඇති කරන පීඩනය සහ මෙයා මගින් ඇති කරන පීඩනය සහ මෙයා මගින් ඇති කරන පීඩනය කියන ඔක්කොගෙම එකතුව මුළු පීඩනය විදිහට ගන්න පුළුවන් වෙයි. තරකේ පැහැදිලිනේ? හරි. දැන් ඔයා මෙන්න මේ රූපයන් මේකත් දැම්මා මේකත් දාන්න. හරි. පොයින්ට් තුනම දාගන්න. දැන් අපි ඔක ඔප්පු කරගමු ඈ. ඔගේ කතා අපි කීපයකට මේක පාවිච්චි කරන ඔයා ලියා ගන්නකො ඉස්සෙල්ලා ඔක. ලියා ගන්නකො සම්පූර්ණයෙන්.
හරි. දැන් අපි මේකේ මේ ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය ඔප්පු කරගමු. ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය ඔප්පු කරගන්න මෙන්න මෙහෙම දෙයක් තමයි අපිට කරන්න තියෙන්නේ. හරිද? ඔන්න බලා ගන්න හොඳට කොහොමද ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය ඔප්පු කරන්න කියලා. හරි. දැන් ඔයා මෙහෙම කරන්නකෝ. ඔයා මෙන්න මෙහෙම අපි ගමු පොඩි රූප සටහනක් මෙන්න මේ ටයිප් එකට හොඳට බලා ගන්න. මෙයාගේ පරිමාව ඇවිල්ලා v කියලා ගමු ඈ. ඔන්න A වායුව තියෙනවා B වායුව තියෙනවා C වායුව තියෙනවා. ඔන්න වායු තුනක් තියෙනවා. හරි? දැන් අපි මේක එක්ක වායු දෙකක් අරගෙන පැහැදිලි කරගමුකෝ. වායු තුනක් කරගත්තාම තව සමීකරණ තුනක් ලියන්න එපා. හරි. දැන් ඔයා මෙහෙම A සහ B කියන දෙන්න ඉන්න වායු මිශ්‍රණයක් ගන්න. ඔන්න A වායුවයි B වායුවයි තියෙනවා. හරි. දැන් මේකට ඔයා මෙන්න මෙහෙම වැඩක් කරනවා. මොකද කරන්න යන්නේ? ඔන්න හොඳට බලා ගන්න. ඔයා දැන් මේ මිශ්‍රණය අරගෙන ඉවරලා ඉස්සල්ලාම ඔයා බලන්න ලියන්න A වායුවට PV සමානයි NRT දාන්න. ඊළඟට B වායුවට PV සමානයි NRT දාන්න. අර ගස්ලබ සීන් එක මතක් කරගන්න. ඊට පස්සේ පද්ධතියට PV සමානයි NRT දාන්නකො. හරි. පද්ධතියට PV සමාන NRT දාන්න. අපි මේකේ අපි A ගේ මවුල ගාන ගමු NA කියලා, B ගේ මවුල ගාන ගමු NB කියලා, ඊළඟට මුළු මවුල ගාන ගමු N total කියලා, මුළු පීඩනය ගමු P total කියලා. හරි? බලන්න දැන් A වායුවට PV සමානයි NRT දාන්න. A වායුවට PV සමානයි NRT දැම්මොත් ඔන්න A වල ආංශික පීඩනය පරිමාව V සමානයි NART. ඔච්චරනේ. NART. දැන් මේකෙන් A ගේ මවුල ගාන උක්ත කරන්න. එතකොට මට එනවා PAV බෙදීම RT. මම මේ ගන්නම් පළවෙනි සමීකරණයේ විදිහට. දැන් B වායුවට දාන්න. PBV පරිමාව වීමනේ NBRT. දැන් මම මේක NB යුක්ත කරන්නම්. එතකොට මට එනවා PBV බෙදීම RT. දෙවෙනි සමීකරණය කියලා ගන්නම්. පද්ධතිය දාමු. P total V සමානයි N total RT. දැන් N total යුක්ත කරන්න. P total V බෙදීම RT. හරි. මේක අපි ගමු තුන්වෙනි සමීකරණය කියලා. මාත් එක්කම හදාගෙන ෂේප් එකේ හරි. තුන්වෙනි සමීකරණය කියලා ගමු. දැන් ඔයා දන්න කාරණය මොකද්ද? මේක ඇතුලේ තියෙන මුළු මවුල ගාන කියලා කියන්නේ A ගේ මවුල ගානේ B ගේ මවුල ගානේ මොකක් වෙනවද? එකතුව වෙනවනේ. එහෙනම් දැන් ඔයා මේ ආදේශ කරගත්ත පද මෙතෙන් දාගන්න. එහෙනම් P total V බෙදීම RT මේ ලොකු ඔප්පු කිරීමක් නෙවෙයි. ඒත් මේක ඉතින් අරයා මුලින්ම කරලා පෙන්නනවා. PAV බෙදීම RT ධන PBV බෙදීම RT VRT කපලා යනවා. එතකොට එනවා P total සමානයි PA ධන PB කියලා. මේක තමයි ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමයේ ඔප්පු කිරීම වෙන්නේ. ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමයේ ඔප්පු කිරීම වෙන්නේ. ඔයාලගේ මේ විදිහට මේ මාසේ පටන් ගන්නවා මේ අනාගතයේදී එතකොට අපි අප්‍රේල් මාසයේ ඇතුළත මෙහෙම ෂේප් එකේ පදාද දවස් වලින් අපි වායු පාඩම අවසන් කරනවා. ඊට පස්සේ මැයි මාසයේ මුල ඉඳලා පටන් ගන්නවා ඔයාලගේ කර්මාන්ත රසායනය සහ පරිසරය කියන අපේ 14 වෙනි පාඩම. ඒතර 14 වෙනි පාඩම YouTube එකට අප්ලෝඩ් කිරීමක් කරන්නේ නැහැ. තනිකර Zoom ක්ලාස් එකක් විදිහට තමයි කරන්නේ. හරි? YouTube එකට අප්ලෝඩ් කිරීමක් කරන්නේ නැහැ. සම්පූර්ණයෙන් Zoom ක්ලාස් එකක් විදිහට තමයි කරන්නේ. සහ ඊළඟට මේ ඒක අර ඕනම ළමයෙක්ට සහභාගී වෙන්න පුළුවන් හැටියට කරන්නේත් නැහැ. තියරි පන්තියට සහ රිවිෂන් පන්තියට සහභාගී වෙන ඒ ළමයිට විතරක් පුළුවන් හැටියට තමයි කරන්නේ. මොකද අර මේ ඒකට ඒකේ වටිනාකමක් නැහැනේ. තියරි පන්ති ළමයි සහ රිවිෂන් පන්ති ළමයිට කාඩ් එකක් අරන් එන්න නිසා. ඒ නිසා මේ ඒක සම්පූර්ණයෙන් මේ Zoom ක්ලාස් එකක් විදිහට තමයි කරන්නේ. එතකොට ඒක අර ඒ
අදාළ කාලෙදී ඒකට අවබෝධයෙන් යන්න. ඔප්පු කරගන්න ඩෝල්ටන්ගේ ආංශික පීඩනය. මේක ඔප්පු කරලා අනුමාතුකාවක් දාගන්න මෞල භාග ඇසුරින් ආංශික පීඩනය සෙවීම. මෞල භාග ඇසුරින් ආංශික පීඩනයේ සෙවීම කියලා අනුමාතුකාවක් දාගන්න. ඕක ලියාගෙන ඉවර වෙලා. අද අපි ලොකු කොටසක් කරන්නේ නැහැ. පොඩි කොටසක් කරන්නේ ඔය ඩෝල්ටන්ගේ ආංශික පීඩනීමේ හා සම්බන්ධ කේස් ටික තමයි කතා කරන්නේ. ඔක ලියාගෙන ඉවරලා පොඩි දෙයක් එකක් දාන්න. ඒ කර්මාන්ත රසායනය කරද්දි සාමාන්‍යයෙන් දවසට කර්මාන්ත දෙක වගේ තමයි පොඩි ප්‍රමාණයක් කරන්නේ. ඒ නිසා අර කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක හොඳට පාඩම් කරගන්න කාලයක් ඇති ඈ. හරි. දැන් ඔයා මෙහෙම කරන්න. ආය පාරක් මේ එකිනෙකාට වෙන වෙනම PV සමාන එන්නටි දාලා පෙන්නන්න ඕනේ නැහැ. දැන් PV සමාන එන්නටි දාලානේ තියෙන්නේ. ඔයා දැන් මේකේ ඔය සමීකරණ වලින් බලන්න හැම එකෙම ආංශික පීඩනය උක්ත කරන්න බලන්න. ආංශික පීඩනය. ඒ කියන්නේ PA සමානයි NART බෙදීම PA. sorry. බෙදීම V. ඒ වගේම PB සමානයි NBRT බෙදීම PB. අන්න එහෙම. B. මේකෙත් P total සමානයි N total RT බෙදීම V. හරි? අන්න එහෙම උක්ත කරන්න. උක්ත කරලා ඔන්න ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමයෙන් ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමයෙන් ඔන්න අපි කරගන්න වැඩේ හොඳට බලා ගන්න. ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමයෙන් ඔයාලට ගන්න පුළුවන් P total සමානයි PA ධන PB කියලා ගන්න පුළුවන් නේ. හරිනේ? P total සමානයි PA ධන PB කියලා ගන්න පුළුවන්. එහෙනම් දැන් ඊළඟට P total සමානයි PA ධන PB. එහෙනම් දැන් ඊළඟට ඔයා මේක ඔයා උක්ත කරගත්ත පද ආදේශ කරා. N total වාරයක් RT බෙදීම V. නෑ පෙරදුනා. හරි මේකෙන් නෙමෙයි. ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමයෙන් අපි ගමු මෙන්න මෙහෙම දෙයක්. හරිද? හරි. ඔම් බලාගන්න. දැන් ඔයාලට ඕනේ හරි දැන් ඔයාලට ඕනේ හිතන්නකෝ PBව හොයන්න කියලා කියන්නකෝ. හරි? PBව හොයන්න කියන්න. අපි මේක සමීකරණ තුන ගත්තොත් අර විදිහට ගන්නත් පුළුවන්. ඊට වඩා මේක පැහැදිලි ඈ. ඔම් බලන්න. මම 1 2 3 කියලා අරගෙන මම හරි පළවෙනි සමීකරණයයි තුන්වෙනි සමීකරණයයි බෙදන්නවා. පළවෙනි සමීකරණයයි තුන්වෙනි සමීකරණයයි බෙදනවා. පළවෙනි සමීකරණයයි තුන්වෙනි සමීකරණයයි බෙදුවහම ඔයාට හම්බ වෙනවා මොකද්ද? මෙන්න මෙහෙම. මොකද්ද හම්බ වෙන්නේ? ඔයාට හම්බ වෙනවා පළවෙනි සමීකරණය මොකද්ද? PA බෙදීම P total සමානයි හරි NART බෙදීම V බෙදීම හරි N total RT බෙදීම V. දැන් RT බෙදීම V RT බෙදීම V කපලා යනවා. දැන් මට PA උක්ත කරන්න පුළුවන් ඔන්න P total වාරයක් NA බෙදීම N total කියලා. NA බෙදීම N total කියලා කියන්නේ ඒගේ මවුල භාගයනේ. ඒගේ මවුල භාගය කියලා කියන්නේ මොකද්ද? XA එක. එහෙනම් මට දැන් ගන්න පුළුවන්
සමීකරණය PA සමානයි P total වාරයක් x a කියලා ගන්න පුළුවන්. ඒතර මේ තියෙන මොකද්ද අපේ? මේ තියෙන අපේ ආංශික පීඩන හොයන සමීකරණය. ඒතර මේක පාවිච්චි කරලා පුළුවන් ඔයාට ඕනම වායුවක ආංශික පීඩනය හොයාගන්න. කොහොමද හොයාගන්නේ? ආංශික පීඩනය සමානයි මුළු පීඩනයේ වාරයක් A ගේ මවුල භාගය. අර මම කියන වගේ කතාවෙන් කියනවා නම් A වල පංගුව. හරි? A වල පංගුව. හරි? ඔතනින් පුළුවන් ඔයාට මොකක් හොයාගන්නද? ආංශික පීඩන නියමය ඇසුරෙන් ඔයාට හොයාගන්න පුළුවන්ද? ආංශික පීඩනය හොයාගන්න පුළුවන්. දැන් ඕක ඔයාට පුළුවන් නේ B වායුවටත් ගන්න මොකද්ද? එතන වෙන්නේ මොකද්ද? PB සමානයි P total වාරයක් XB වෙනවා. ඔයාට ඕන වායුවකට මේක හදා ගන්න පුළුවන්. පැහැදිලිද? ඔන්නෝක තමයි මොකද්ද? මෞල භාග ඇසුරින් ආංශික පීඩනය සෙවීම කියලා කියන්නේ. ලෝක පාවිච්චි කරලා පුළුවන් ඔයාලට මොකක් කරගන්න ඕනම වායුවක ආංශික පීඩනය හොයාගන්න පුළුවන්. හරි? මේකත් හදාගන්න ඊට පස්සේ. හරි? මම ඔයාලට වැදගත් කාරණයක් කියන්නම්. හරි? වැදගත් කාරණයක් කියන්නම්. වැදගත් කාරණේ තමයි මෙන්න මේකේ හරි හොඳට අහගන්න මෙන්න මේ කාරණේ මේ ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය කියන එක අපි ඔප්පු කිරීම කරගත්තේ. හරි? ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය කියන එක අපි ඔප්පු කිරීම කරගත්තේ PV සමානයි nRT කියන සමීකරණය පාවිච්චි කරලා නෙමෙයි. PV සමානයි nRT හරහා තමයි මේ ඔප්පු කිරීම කරගත්තේ. ඔයා දන්නවා PV සමානයි nRT කියලා කියන්නේ මොකද්ද? පරිපූර්ණ වායු සමීකරණය. එහෙනම් PV සමානයි nRT දානවා නම් යම් වායුවකට ඒ වායුව මොකක් වෙන්න ඕනද? පරිපූර්ණ වායුවක් වෙන්න ඕන. එහෙනම් මෙතනක් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මොකද කියන්න තියෙන කාරණේ? ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය ඔයාට භාවිතා කරන්න පුළුවන් පරිපූර්ණ වායුන් සඳහා පමණයි. ලෝකේ තියෙන හැම වායුවක් සඳහාම ඔයාට ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය පාවිච්චි කරන්න බෑ. ඇයි? ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය එයා ඔප්පු කරලා පෙන්නන්නේ පරිපූර්ණ වායුන් සඳහා විතරයි. පරිපූර්ණ වායු සඳහා විතරයි නම් ඒක ඔප්පු කරන්නේ. නැත්තම් PV සමාන nRT හරහා විතරයි නම් ඒක ඔප්පු කරන්නේ. ඔයා ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය පාවිච්චි කරන්න පුළුවන් පරිපූර්ණ වායුන් සඳහා විතරයි. හරි? ඔන්න ඔය කතාව හරි පැහැදිලිව මතක තියාගන්න. නැත්තම් මේක හැම වායුවක් සඳහාම ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය පාවිච්චි කරන්න බෑ. පැහැදිලිනේ? හරි. පතු පැණි ලියා ගන්න පොඩි පොයින්ට් එකක්. ඩෝල්ටන්ගේ 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 ආංශික පීඩන නියමය ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය ව්‍යුත්පන්න කරන ලද්දේ ව්‍යුත්පන්න කරන ලද්දේ ව්‍යුත්පන්න කරන ලද්දේ PV සමානයි nRT ඇසුරිනි. PV සමානයි nRT ඇසුරිනි. PV සමානයි nRT ඇසුරිනි. ඊළඟ පොයින්ට් එක ඒ අනුව
ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය භාවිතා කළ හැක්කේ කෙටි කරලා ලියා ගන්න. ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය භාවිතා කළ හැක්කේ ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය භාවිතා කළ හැක්කේ පරිපූර්ණ වායුන් සඳහා පමණි. පරිපූර්ණ වායුන් සඳහා පමණි. පරිපූර්ණ වායුන් සඳහා පමණි. පරිපූර්ණ වායුන් සඳහා පමණි. හරි. දැන් මෙන්න මේ කාරණේ පොඩ්ඩක් ඔලුවට දාගන්න. මේ කාරණේ ඔන්න ඔයාලට හොඳට තේරුම් ගන්න පුළුවන්. දැන් අපි අනිත් දවසේ පටන් ගන්න තියෙන්නේ අර වේග විශ්ලේෂණනේ. හරි. ඒ නිසා මම මේ පොඩි හැඳින්වීමක් කරන්නේ මේ වේග විශ්ලේෂණ ගැන නෙමෙයි පොඩි වෙන සංකල්පයක් ගැන. ඒතර මේ සංකල්පය අපි මේ පාඩමේ අන්තිමට අර වායු වල පැට්‍රිකල් එකක් තියෙනවා. මම මේ පැට්‍රිකල් එක සම්බන්ධයෙන් කතා කරද්දි මේක ආයෙ පාරක් මම ඇදලා ගන්නවා. මෙතන මේ තරකේ විතරක් පොඩ්ඩක් ඔලුවට දාගන්න. මොකද මේක විස්තරාත්මකව කතා කරන්නේ ඔයාලගේ 12 වෙනි පාඩමේ. හරිද? ඔයාලගේ සමතුලිතතාවය කියන පාඩමේ අවසානයේ තමයි මේක සාමාන්‍යයෙන් විස්තරාත්මකව කතා කරන්නේ. මෙතන මට වෙන්න ඕන මේ සංකල්පයේ පොඩි හඳුනා ගැනීමක් කියන කාරණේ විතරයි. කතාව වෙන්නේ මෙන්න මේකයි. හරි? කතාව වෙන්නේ මෙන්න මේකයි. හොඳට මේ කතාව අල්ලගන්න. හරිද? දැන් ඔයා ගන්නවා ද්‍රව භාජනයක් නැත්නම් වතුර කෝප්පයක් ගන්නවා. හරි? දැන් අර වතුර කෝප්පයක් ගන්නවා. අරගෙන මම මේකේ පියන ඇරලා තිබ්බොත් මොකක් වෙනවද? මේ ජලය මෙතනින් වාෂ්ප වෙලා එළියට යනවා. ඉතින් පියන ඇරලා තියෙන තාක්කල් මේකේ වතුර තියෙන තාක්කල් මොනවා වෙන්න පටන් ගන්නවද? මේක වාෂ්ප වෙවි යනවා. මම මේ කියන්නේ රත් කරන්න ඕනේ නෑ. මම මේ කියන්නේ නිකන් වාෂ්ප වෙලා යනවා. පැහැදිලිනේ? මම කරන්නේ මොකද්ද? මෙන්න මෙහෙම පියනක් අරගෙන මේ පියන වහනවා. දැන් මොකක් වෙනවද? අර වගේම තමයි මේ ජලය වාෂ්ප වෙනවා. වාෂ්ප වුණාට දැන් මේ ජල වාෂ්ප වලට මොනවා වෙන්න බැයිද? එළියට යා ගන්න බෑ. පැහැදිලිද? එහෙනම් මොකක් වෙනවද? මේක ඇතුලේ මෙන්න මේ වතුර ටික හරි මේ වතුර ටික මේක ඇතුලේ වාෂ්ප වෙනවා. ඊට පස්සේ ටික වෙලාවක් ඔයාලට බලද්දි තේරෙනවා දැකලා තියෙනවා මොකද්ද ඔයාලා? ඒ වහලා තියෙන පීලිසියේ යටිපැත්තේ ජල බිඳු තැම්පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ වතුර ටික වාෂ්පත් වෙනවා. වාෂ්ප වෙලා ඊට පස්සේ ඒ ජල වාෂ්පය ආපහු මොනවා වෙන්න පටන් ගන්නවද? ද්‍රව වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මෙතන ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. දැන් ඔන්න තරකය. මෙන්න මේ ද්‍රවය වාෂ්ප වෙන ස්පීඩ් එකයි ශීඝ්‍රතාවය ගැන මම මේ කියන්නේ. ද්‍රවය වාෂ්ප වෙන ශීඝ්‍රතාවයයි. වාෂ්පය ද්‍රව බවට පත් වෙන ස්පීඩ් එකයි ශීඝ්‍රතාවයයි. දෙක සමාන වුණාට පස්සේ ඔයා මෙන්න මේක ඇතුලේ පීඩනය මැන්නොත් ඒ පීඩණයට කියන්නේ අදාළ ද්‍රවයේ මම මේක වතුර නිසා වතුරේ කියලාම කියන්නම්. ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනය කියලා කියනවා. අපි සංකේතය දානවා P0 වතුර කියලා. P0 වතුර කියලා. මොකක්ද තරකේ වෙන්නේ? තරකේ වෙන්නේ මොකද්ද? ද්‍රවයක් අරගෙන මේක වතුරම වෙන්න ඕනේ නැහැ. මෙන්න මේ ලේබල් එක තියෙන ඕන කෙනෙක් හරි ද්‍රවයක්. ද්‍රවයක් අරගෙන පියන වැහුවොත් එහෙම වාෂ්ප ටික එකතු වෙලා ද්‍රවය වාෂ්ප වෙන ස්පීඩ් එකයි වාෂ්පය ද්‍රව වෙන ස්පීඩ් එකයි දෙක සමාන වුණාට පස්සේ මේක ඇතුලේ පීඩනය වෙන්නොත් මේ වාෂ්ප තියෙන හරියේ පීඩනය වෙන්නොත් එහෙම ඒකට කියනවා අපි ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනය කියලා කියනවා. සංකේතය P0 H2O ජලය කියලා දානවා. ඔය concept එක පාවිච්චි කළා ඔයාගෙන් වායු පාඩමින් පොඩි ගාණක් අහනවා. අපි ඒ ගාණ තමයි අනාගතයේදී අර ප්‍රැක්ටිකල් එක හරහා සාකච්ඡා කරන්නේ. පැහැදිලිනේ? හරි. ඒක ඔන්න ඕක තමයි මට මෙතන කියලා දෙන්න උවමනා වුනේ. හරි. ප්‍රතිපලෙන් දා ගන්නකො වැදගත් කියලා. වැදගත් කියලා දා ගන්නකො. දාලා මෙන්න මේ සටහන ඇඳ ගන්න මම නෝට් එක කියන්නම්. සටහන ඇඳ ගන්න මම කියවන නෝට් එක.
හරි නේද? හරි. දැන් ලියා ගන්න මෙන්න මෙහෙම. පියන වසා ඇති ද්‍රව බඳුනක 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 ද්‍රවය වාෂ්ප වන ශීඝ්‍රතාවයත් ද්‍රවය වාෂ්ප වන ශීඝ්‍රතාවයත් ද්‍රවය වාෂ්ප වන ශීඝ්‍රතාවයත් වාෂ්පය නැවත ද්‍රව වන ශීඝ්‍රතාවයත් වාෂ්පය නැවත ද්‍රව වන ශීඝ්‍රතාවයත් සමාන වූ විට බඳුන තුල පීඩනය එම ද්‍රවයේ සංතෘප්ත වාෂ්ප පීඩනය නම් වේ. එම ද්‍රවයේ සංතෘප්ත වාෂ්ප පීඩනය නම් වේ. එම ද්‍රවයේ සංතෘප්ත වාෂ්ප පීඩනය නම් වේ. හරි. දැන් ඔය concept එක ඔළුවේ තියාගන්න. දැන් ඔය සම්බන්ධයෙන් අපි අර මහා පරිමාණයෙන් කතා කිරීමක් කරන්නේ අපේ මේ 12 වෙනි පාඩමේ තමයි මේ වායු පාඩමේ තැනකට මේක ඕන. එක ගානක් ටයිප් එකක් හදන්න අනාගතයේ මේක ඕන. ඒ නිසා තමයි මම ඔන්න ඔය කතාව කියලා දුන්නේ. හරි නේද? හරි. එහෙනම් අපි අදට කරපු කොටස මෙතන ඉවර කරමු. අනිත් දවසේ කතා කරන්නේ වේග විශ්ලේෂණය ගැන වෙනම පාර්ට් එකක්. ඒ නිසා තමයි මම අද තොපේ මේ දවසේ ටිකක් කලින් අපි ඉවර කරන්නේ. මොකද වේග විශ්ලේෂණය කියන එක මේකත් එක්ක කලවම් කරගත්තොත් ඔයා වැඩේ පටල ගන්නවා. ඒ නිසා වේග විශ්ලේෂණය කියන එක සම්බන්ධයෙන් අපි වෙනම කතා කරමු අනිත් දවසේ. චාලකණුකවාදය මතකයිනේ ඔයාලා අහලා තියෙනවනේ චාලකණුකවාදය අනම්මනම් අපිට වායු පාඩමේ අපිට ඊළඟට හම් වෙන වැදගත්ම පාර්ට් එකක්. හරි. ඒතර අපි අනිත් දවසේ කතා කරන්න ඕන වේග විශ්ලේෂණය. එහෙම නැත්නම් චාලකණුකවාදයේ ආශ්‍රිත තර්ක කිරීම ගොඩක් තියෙන කොටසක් තමයි අපි ඕන අනිත් දවසේ කතා කරන්නේ. ඒතර අනිත් දවසේ අපි ඒක කතා කරනවා. ඊළඟ දවසේ අපි කතා කරන්නේ තාත්වික වායු සම්බන්ධයෙන්. ඔන්න ඔයාලා අහලා ඇති සම්පීඩිතතා සාධකය ඊළඟට ඔය ඒ විස්තර ටික තියෙන. අන්නේ සම්පීඩිතතා සාධකයේ සහ ඒ සම්බන්ධ කතා ටික තමයි අපි ඔන්න අනිත් දවසේ කතා කරන්නේ. එතකොට සම්පීඩිතතා සාධකයේ ආශ්‍රිත දේවල් ටික කතා කරාට පස්සේ වායු පාඩම එතනින් ගොඩක් දුරට අවසන් වෙයි. සාමාන්‍යයෙන් තව දවස් දෙකක් විතර වගේ යනකොට වායු පාඩම සම්පූර්ණයෙන් අවසන් වෙනවා. ඊට පස්සේ අපි එක දවසක් දාගන්නවා. මම ඔයාලට පොඩි ටියුට් එකක් දාන්නම්. එතකොට PDF එකක් විතර group එකට. ඒ ටියුට් එකේ තියෙන අපි ගණන් කීපයක් හදන්න නැත්නම් ගණන් හදන විදිය කොහොමද කරන්නේ කියන සම්බන්ධයෙන් අපි ඊට පස්සේ කතා කරනවා. ඒකට මේ කතා කිරීමත් එක්ක අප්‍රේල් මාසයේ ඇතුළත වායු පාඩම සම්පූර්ණයෙන් අවසන් වෙනවා. අපි මේකේ පාස් පේපර් ටික කරන්න ඕනේ. මේ අවුරුද්දේ ගානක් කරන්න ඕනේ. ඒ හැමදේමත් එක්ක වායු පාඩම අපි අවසන් කරමු. ඊට පස්සේ අපි එමු පරමාණු රසායනය සහ පරිසරය. හරි. එහෙනම් මම හිතනවා අද කරපු ටික තේරෙන්නද කියලා. එහෙනම් හැමෝටම ආයුබෝවන් නේ.